ඔන්න ඉතින් අලුත් vlog එකක් දානකම් බලාගෙන හිටපු ඔයාලව අද අපි එක්කන් යන්නේ shopping කරන්න. ඔයාලා වෙනුවෙන්මයි මේ shopping vlog එක හොඳේ. අපේ හැම වීඩියෝ එකක්ම බලලා ඒවට like කරන comment කරන ඔයාලට අපි හරි ආදරෙයි. ඔයාලගේ comment හැම එකක්ම අපි කියවන්න අමතක නම් කරන්නේ. එහෙනම් ඉතින් අද යන්කෝ අපිත් එක්ක shopping කරන්න. අපි කොහෙද යන්නේ කියලා බලන්න ඕන නම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි අද යාළුවොත් එක්ක ආවා කොස්කෝ එකට. කොස්කෝ එක කියන්නේ ජපානයේ හෝල්සේල් බඩු අයිටම්ස් තියෙන ලොකු චේන් එකක්. ඉතින් අපි අද ආවා බඩු ගන්න. ඉන්න ඔයගොල්ලොත් අපිත් එක්ක අපි පොඩි ටැංක් ගොඩාක් ක්‍රවුඩඩ් මොකද ඉඳලා හින්දා පොඩි ටැංක් කීපයක් පෙන්නන්නම්. ඔයගොල්ලන්ටත් පුළුවන් විදිහට වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන එහෙනම් යන් අපිත් එක්ක. අපේ අය නිසා අපි ආවේ කැම්මයක් බලන්න තමයි ආවේ. මේ ඉන්ස්ටා 30 මේක සෙට් නේ අපිට මේ කොස්කෝ එකේ ඔයාලගේ ගෙදරට බබාලට සුරතල් සත්තු වැඩි කරනවා නම් එයාලට ඒ හැම දෙයකටම ඕනි කරන හැම බඩුවක්ම තොග වශයෙන් ගන්න තියෙනවා. තියෙන්නේ වොට්ක එකක්. wow ලස්සනයි නේ. ගෝඩ්. මේක 4198ක් වෙනවා. 4198. ඔය යට තියෙන්නේ මොකන්ද? වොට්ක වර්ගයන්නේ මේක. ඔයා කැමති ඕනම මීට් අයිටම් එකක් මේ සෙක්ෂන් එකෙන් තෝරලා ගන්න පුළුවන්. varieties ගොඩාක් අපිට මේ සෙක්ෂන් එකේ බලා ගන්න පුළුවන්. චිකන් එක ගන්නවා 899 ලාභ අඩු වෙලා නේද? පිටිපස්සෙන් ගත්තා ඉස්සරහෙන් ගන්න. මේ චිකන් එක තියෙනවා මේ 2190ට. ගන්න 1618. 1618 මේක. කිලෝ මේක හොඳයි නේද? අර ගොඩාක් කට්ටි ඉන්නවනම් එකපාර කන්න. ප්‍රොසෙන් නේ. ඔව් මේක අර කල්ලිකුත් වෙන දිනයකුත් තියෙනවනේ. 4.15. ලංකාවේ වගේ නේ ඒක. පාපා මේ ලංකාවේ අර අවුරුද්දට අරන් යන බිස්කට් එක වගේ. ඔව් නේද? අර ඒකම කරගේ වගේ. අවුරුද්ද නෑගම් වෙනකොට අරන් යන්නේ. ඉතින් මෙන්න මේක ගෙන්නනවානේ. ලංකාව මතක් වෙනවා. මේ කුකී නේ. ඔක්කොම මේ ටිකේ තියෙන කුකීස් වර්ග. චොක්ලට්. මේ පැත්තට චොක්ලට් එහෙමත් තියෙනවනේ. ගොඩක්ම මේ දැන් ලංකාවට යන කට්ටිය ලංකාවට යන අය මේකට ඇවිල්ලා තමයි බඩු අරගෙන යන්නේ. චොක්ලට් එහෙම ගොඩාක් මේක ගන්න පුළුවන්. එක varieties ගොඩාක් තියෙනවා. එක prices වලට තියෙනවා. මේ හැමෝම මේකට ඇවිත් තමයි මේ චොක්ලට් එතකොට ඔය ඇල්කොහොල් ඒ වගේ ගොඩාක් දේවල් ගන්න ලංකාවට යවන්න. ඒ කියන්නේ එක තැනකින් බඩු ගොඩාක් ගන්න පුළුවන්. හෝල්සේල් ප්‍රයිස් එකට. ඒ වුණාට මම නම් රෙකමන්ඩ් කරන්නේ ලංකාවට යන අයට මේකෙන් චොක්ලට් ගන්න කියන එක. ඒ කියන්නේ මෙහිමයි එක පැකට් එකකට එක චොක්ලට් එකමයි තියෙන්නේ. දැන් අර එක චොක්ලට්ස් නැහැ. දැන් අපි පිටින් ගන්නව නම් පොඩි චොක්ලට් ගොඩාක් ගන්න පුළුවන් නේ. මේක අර ලොකු එක පැකට් එකක ටිකක් මුදල වැඩි. එකම චොක්ලට් එක තියෙන්නේ. ගැටලුව ඒකයි. දැන් ආවේ නට්ස් තියෙන සෙක්ෂන් එකට කැෂිය් තියෙනවා, පිස්ටාචියෝ තියෙනවා, ආමන්ඩ් තියෙනවා. ඒ වගේ ගොඩක් නට්ස් වර්ග තියෙනවා. මම කීපයක් ඔයගලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ මගේ ෆේවරිට් පිස්ටාචියෝ. මේකේ කිලෝ 1.5කට කිට්ටු වෙන්න තියෙනවා. ඒකට මේක yen 3088යි. ඒ කියන්නේ මේක ඒ මුදල දෙකෙන් වැඩි කරාම ලංකාවේ ගාන හොයාගන්න පුළුවන්. ලංකාවේ 6000 ගානක් විතර තමයි අපි
පුළුවන් වුණා යටින් දාන්නම් කියන්න. ඔව්. එතකොට මේ තියෙන මික්ස් නට් එකක්. මේක තියෙනවා ආල්මන්ඩ්, කැෂු, පිස්තාචියෝ ඔක්කොම. වර්ග කීපයක්ම තියෙනවා. මේක අපි ගිය පාර ගෙනිච්චා. මේක හරියම රසයි. මේක 2498ක්. මේ තියෙන කැෂු සෙක්ෂන් එක. එතකොට මෙතන salted unsalted කියලා වර්ග දෙකකින්ම කැෂියු තියෙනවා. මේ තියෙන එක වර්ගයක්. මේක 2168යි. අම්මා අවුරුද්දට කජු ගිනියන්නේ නැද්ද? හත් මාළුව හදනවද? හත් මාළුව හදන්න වෙයිනේ. ඔයගොල්ලෝ දන්නවද දන්නේ රත්නපුරේ නම් දන්නවා රත්නපුර කියන්නේ සබරගමුවට විශේෂ කෑමක් සබරගමුවේ රත්නපුරේට විශේෂ කෑමක් හත් මාළුව කියන්නේ කජු කොස්සැට තව එළවලු පලා වර්ග 7ක් දාලා කිරිබත් කන්න අවුරුද්දට විතරක්ම හදන දෙයක් තමයි හත් මාළුව කියන්නේ. ඉතින් අපි තියෙන දේවල් දාලා හත් මාළුව ගිය පාර නම් හැදුවා. මේ පාරක් හදන්න තමයි හිතන් ඉන්නේ. මොකද කරන්නේ පපා කැෂු ගන්නවද? ගන්න නම් ගමුනේ. බලමු. ඒකට කුකින් කැෂු ඕනි. ටේස්ට් කැෂු නෙමෙයි. කුකින් කැෂු අපි හොයලා බලමු. Arigato. Hello. රසනේ? හරි. මේ වගේ ස්ටෝල්ස් තන දාලා තියෙනවා. අපිට ටෙස්ට් කරලා අපි කැමති නම් අපිට ඒව තෝරගන්න පුළුවන්. මේ වගේ එකක් තමයි තව ඉස්සරහ තියෙන්නේ. අපි try කරමු. ड्रिंक එක beauty product එකක්. හරි චුලද? පපා රික්වෙස්ට් එකක් තියෙනවා. මොකද්ද? මට මේක ඕනේ. ෂෝයි නේද? අස්සනයි නේද? 19800යි නේ. 19800යි. ලංකාවේ නම් මේක දෙකෙන් වැඩි කරගන්නවා. අපි හාල් බලන්න යන්නද? යා හාල් බලන්න. මේ දවස්වල ජපානයේ හාල් හිඟයක් අපිට යාළුවෙක් කිව්ව කොස්ටකෝ එකේ හාල් තියනවා කියලා. එහෙනම් යන්න. හාල් හිඟේකුත් නෙමෙයි හාල් ගණන් වැඩිනේ. ඔව්. නෑ. යාළුවෝ ටික හාල් ගන්න යනවා. යාළුවෝ කියන්නේ හාල් බලන්න. හරි ඉන්නේ චර්ත මාමා. ඉන්නේ අපේ යාළුවා අපේ අයියා බබාගේ මාමලා. මාමලා නැන්දලා. අපේ යාළුවෝ ඉතින් වීඩියෝ වලට ෆේස් කරන්න පොඩ්ඩක් ලැජ්ජයි හොඳේ. ඔන්න ඉතින් අපි අපේ බඩු ටික බිල් කරගෙන මේ ලෑස්ති වෙන්නේ අපේ පොඩි බඩගින්නට මොන හරි කන්න. මේ කොස්කෝ එකේ ෆුඩ් ස්ටෝල් එකක් තියෙනවා. හයියට ඇක්ෂන් ස්ටේෂන් එකක් වගේ. යන්කෝ එහෙනම් මොන හරි කන්න. Pas de soleil, 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 අන්න අරක රහයි බා. ජම්බෝ බෝල් hotdog, chicken stick. ආදිදනේ මොතකද අපි අර එකපාර කරලා ඒක පෙන්න දාලා ලොකුට දෙන්න. මම හද ඔබ එකක් කාලා දෙනවා. කොයිද? අර බකට් එක. උඹ දන්නේ නැති හොඳටම. මොකද කරන්නේ බබි? මේ ඉක්මන අරයි යනවා. ලෙමන් සෝඩා නේ? ආ. එදාම පෙප්සියක් නේ ගත්තේ. ඔයත් ලෙමන් සෝඩා එකක් ගන්න. මේක මට ගෑස්ට්‍රික් ඇවිස්සෙත් දන්නේ නේද බබි? Mexico was good.
じゃあお待ちください。කන්න chance එකක් දුන්නාම ජනිත් අයිස්ක්‍රීම් එකම කනවද? අනේ එපා හීතලයි නේද? හරි කන්නකො. අයියෝ දීදේක ඉවරයි. චිකන් එකට කියන්න බලමු. චිකන් එක නේ පීස උඩ ඔව් බකට් ගනි බකට් නිසා බකට් එක. ඒකද? ඔව් නෑ නෑ මුංගේ. ඒක අරින්න නෑ අදුර යන්නේ. ඔන්න ඔහොම තමයි බීම හලාගෙන නාගෙන අපේ කොස්කෝ ගමන ඉවර වුණේ. ඉතින් වෙනදා වගේම අපි වහන් ඉන්නවටයි බලන් ඉන්නවටයි ඔයාලා හැමෝටම බොහෝම ස්තුතියි. තවත් රසබර මතක පිරුණු අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔය ලස්සන හිත් හැමෝටම ආදරණීයම දවසක් වේවා.